අයිබෝවන් රස්මිනට්‍රෝ අපි අද ගෙනහලා තියෙන්නේ ඉරෝ RCCB එකක්. මේ RCCB වලටම තමයි ඔයගොල්ලෝ ට්‍රිප් ස්විච් කියලා කියන්නේ. මේ RCCB එකේ වම් පැත්තේ ඉහළින්ම ටෙස්ට් මන්ත්ලි කියලා කහපාට බටන් එකක් තියෙනවා. ඒ බටන් එක ප්‍රෙස් කරලා අපිට බලා ගන්න පුළුවන් ට්‍රිප් ස්විච් එක වැඩ කරනවද නැද්ද කියලා. ඒක මම හිතන්නේ ඔයගොල්ලෝ හැමෝම වගේ දන්නවා. ඊට යටින් මේ RCCB එකේ ඩයග්‍රෑම් එක සටහන් කරලා තියෙනවා. ඊටත් යටින් 2000 ඇම්පියර් කියලා සඳහන් කරලා තියෙනවා. ඒකෙන් කියවෙන්නේ මේක ෂෝට් සර්කිට් එකේදී ට්‍රිප් වෙන ඇම්පියර් ගාන. ඊට යටින් සඳහන් කරලා තියෙනවා 30 මිලි ඇම්ප් කියලා. ඒකෙන් කියවෙන්නේ ලීකේජ් එකේදී මේක ට්‍රිප් වෙන ඇම්පියර් අගය. ට්‍රිප් වෙන ටයිමින් එක සඳහන් කරලා තියෙනවා 0.1 සෙකන්ඩ් කියලා. ඒ කියන්නේ තප්පර 0.1කදී මේක ලීකේජ් එකක් වුණොත් ට්‍රිප් වෙනවා. ඒ කියන්නේ මිනිස් ශරීරයකට දරා ගන්න පුළුවන් තප්පර 0.1කදී මිලි ඇම්පියර් 30ක වගේ ධාරාවක් මරණීය හානියක් නොවි. ට්‍රිප් ස්විච් එකක් ගෙදරකට දාන්නේ වයර් වල හෝ උපකරණ වල ආරක්ෂාවට හෝ අකුණු ආරක්ෂාවට නෙමෙයි මිනිස් ජීවිත ආරක්ෂාවට. ඒ නිසා අපි ගෙදරකට ට්‍රිප් ස්විච් එකක් තෝරගන්නකොට 0.1 සෙකන්ඩ් වලදී 30 මිලි ඇම්ප් ලීකේජ් එකකදී ට්‍රිප් වෙන RCCB එකක් තෝරා ගන්න ඕන. RCCB ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් කරන් යන්න. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතුණා නම් යස් කියලා කමෙන්ට් එකක් දාලා හાર્ට් එකක් දාලා ෂෙයාර් පාරකුත් දාන්න. හෙටත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක් වේවා.